විපක්ෂ මන්ත්‍රීවරු මේක වංචාවක් කියලා කිව්වා. අපි හැම මම කිව්වේ ඔබතුමායි කතාවේ නෑ අලාභයක් වෙලා තියෙනවා පාඩුවක් වෙලා තියෙනවා. වංචාවක් කළාද කියලා ඕගොල්ලෝ හොයාගන්න. පැත්තේ මට ඉදිරි පෙළ හිටපු മന്ത്രിවරයෙකුත් ওই යෝජනාව කළා. මම මේ මගේ අතේ තිබුණු කරුණ දුන්නා මේ විපක්ෂ മന്ത്രിතුමාට මේ දිගටම සිද්ධ වුණේ උනේ නැහැ කියන එක අලුත් දෙයක් නෙමෙයි. අලුත් දෙයක් නෙමෙයි ඒක තමයි. පාසල් තිබුණෙත් නැහැනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනද රාජ්‍ය කාර්යාලය බහ. Let's go. ස්තුතියි චතුර මගේ මේ වෙලාවේ පළවෙනි කොටස ඔබතුම මහත්තයාටත් ඊළඟට ලසන්ත මහත්මයාටත් පිළිතුරු දෙන්න ගන්නම් ඊළඟට මගේ කරුණ ටික ඉදිරිපත් කරන්න. මේ මම മന്ത്രിවරයෙක් ලෙස පත් වෙන්න කලින් අවුරුදු 20ක් විතර තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියන විෂය උගන්වපු ගුරුවරයෙක්. ඒ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයේදී කියනවා යම් කිසි කරුණක් ඔප්පු කරන්න ඕන වුණාම වක්‍රාකාරව තර්ක කරලා ඔප්පු කළ යුතු නිගමනය ඔප්පු නොකරම පිළිගැනීමේ තර්ක ක්‍රමයක් තියෙනවා. ඕකට න්‍යායිකව කියනවා කාකතාලීය තර්කාභාසය කියලා. ඒකට ඊටාම හොඳ නිදසුනක් අද පුබුදු ජාගට මහත්මයාගේ කතාව. එතුමා ඊටාම නිවැරදිව තාර්කිකව ගල් අඟුරු ටෙන්ඩර් එකක් ලබා ගන්න කොහොමද? ගල් අඟුරු වල Q1 Q2 ඒ වලින් ලබා ගන්න බල ශක්ති ප්‍රමාණය කොපමණද? එහි පිරිවිතරයන් මොනවද කියලා ඊටාම තාක්ෂණිකව නිවැරදිව මම හොඳට අහන් හිටියා. ඊටාම හොඳට පැහැදිලි කරා. එහෙම පැහැදිලි කරන් යන ගමන් අර කැම්පස් භාෂාවෙන් කියන්නේ මුං ඇට දාලා වෙඩි තියනවා කියලා. ඊටාම අපැහැදිලි විදිහට වංචාවක් කියලා කියාගෙන යනවා. ඊට පස්සේ ලක්මාලි සහෝදරිය පැහැදිලිව ඇහුවාම වංචාවක් වෙලා තියෙනවද? මොකක්ද වංචාව කොහොම එතුමාගේ පොදු මහත්තයා අන්තිමට කිව්වා නෑ වංචාවක් වෙලා කියලා කියන්නේ නෑ කියලා. ඔබතුමා එක කිව්වා. විනාඩියක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු මේක වංචාවක් කියලා කිව්වා. අපි හැම මම කිව්වේ ඔබතුමායි කතාවේ නෑ අලාභයක් වෙලා තියෙනවා පාඩුවක් වෙලා තියෙනවා. වංචාවක් කළාද කියලා ඕගොල්ලෝ හොයාගන්න. පාඩුවක් වෙලා තියෙනවා නිශ්චිතව. ඒ පාඩුව විදුලි පාරිභෝගිකයා මත කරන්න. එතකොට චතුර දැන් මෙතුමා දැන් මෙච්චර විනාඩි 10ක් විතර කාලයක් අරගෙන කරපු සම්පූර්ණ කතාවේදී අවසානයේට තමයි කිව්වේ තප්පර දෙක තුනකින් වංචාවක් වෙලා නැතුව ඇති වංචාවක් වෙලා නම් රජයේ විසින් ඒක හොයාගන්න කියලා. තාම කම්ප්ලේන්ට් කරලා නේද? ඉතින් එක්ක මේක ද්විකෝටිකයිනේ. එක්ක ගල් අඟුරු වලින් රජය යම් වංචාවක් කරන්න ඕනේ. එහෙම නැත්තම් වංචාවක් වෙලා නැහැ. පාඩුවක් වෙලා නෑ. මේ පාඩුවක් වෙලා නම් ඒ ආයතනය එක මැනේජ් කරයි. යම් කිසි ඒක අපි පටවනවා කියලා නෙමෙයි කියන්නේ. පාඩුවක් වෙලා නැහැ. පාඩුව ඔප්පු කරා. හැමදාම වගේ බිල්ල මවන්න එපා න්‍යායයන් අරගෙන. බිල්ලෙක් නෙමෙයි මේ පාඩුව මේ. ඉතින් පාඩුව ආයතන වලට පුදුමත්ම පාඩු වෙනවා පාඩු අලාභ වෙනවා ඒක ඒගොල්ලෝ ඒක බිලට දාන එක ඒක රජයේ විසින් චේතනාන්විතව සිදු කරපු පාඩුවක් කියලා රජයට ඇඟිල්ල දික් කරන්න හදන්න එපා. නෑ ඒක වැරදි. නෑ අසමත්කම හෝ චේතනාන්විතව නෑ මම මේ වෙන්නේ ඔක්කොම. හරි අනේ මට වෙලාව දෙන්නකො මුකුත් මහත්තයා. එතකොට ඔයා වැරදි නිර්වචන දෙන්න. මම ඔක්කොම ඔබතුමාගේ කතාවේදී කිව්වා මෙතන වංචාවක් වෙලා නැහැ කියලා. වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ. නෑ වංචාවක් වෙලා නැහැ කියලා නෙවෙයි කිව්වේ. වංචාවක් ඔප්පු කිරීම සඳහා අපිට සාක්ෂි නැහැ. ඒ පිළිබඳ විමර්ශනයක් අපි සැප්තැම්බර් ඉඳලා ඉල්ලනවා. ඒ කරුණු විකෘති කරන්න එපා. එහෙම මම හිතන්නේ වැඩසටහන නරඹන සැප්තැම්බර් ඉඳලා අපි වංචාවක් වෙලාද කියලා විමර්ශනයක් ඉල්ලනවා. ඒක රජයෙන් ඔප්පු කරනවා. අනේ මට කරුණාකර වෙලාව දෙන්න. එතකොට පුබුදු මහත්මයාගේ කතාවේ අන්තිම මම හිතන්නේ බැලුවොත් රිවයින් කරලා අන්තිම කොටසේදී කිව්වා. දැන් ඇත්තටම පුබුදු මහත්මයා මේක වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ. එක්ක වෙලා එක්ක නැහැ. අතරමැදි තත්ත්වයන් තියෙන්න බෑ. එක්ක වංචාවක් වෙලා එහෙම නැත්නම් වංචාවක් පාඩුවක් වෙලා තියෙනවා. හරි පාඩුවක් වංචාවක් නම් ඒක වංචාවක් වෙලා. එහෙම නම් අපිට හිතන්න වෙන්නේ විදුලි වල ඇමතිවරයා වංචාවක් කළා කියලා. හිතන්න එපා උපකල්පන කරන්න එපා. එහෙම උපකල්පන කරන්න. ඉතින් මෙතන පැහැදිලිනේ. එහෙම උපකල්පන කරන්න එපා. වෙලාවත් මං කරුණ තාර්කිකව කියන්නම්කෝ. වෙලාව නාස්ති කරන්න එපා. මේක කරුණ විකෘති කරන නිසා ඔයා. සතුරු මාත වෙලාව. ඔයා කරුණ විකෘති කරන නිසා ඒ කියන්නේ මට විනාඩියක් දෙන්න. ඒ කියන්නේ මේකයි මං අහන්නේ. දැන් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ හොරකම විතරක් නෙමෙයි. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණාම හරිද මේ ප්‍රශ්නේ වන්දිය මිනිස්සුන්ට ගෙවන්න වෙන එක ඔයා දකින්න ප්‍රශ්නයක් නෙමෙයි. වන්දිය ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම ගෙවන්න කියලා නැහැ. පැහැදිලි කරන්න. හොඳයි. ඒක වෙනවා. ගල් අඟුරු සම්බන්ධයෙන් ඔබ කියන විදිහට වංචාවක් එහෙම නැත්නම් රජයට පාඩුවක් සිදු කරලා තියෙනවා නම් පුබුදු මහත්තයා ඒකත් වංචාවක්නේ. ඔව්. ඒකත් වංචාවක් ලෙස රජය පිළිගන්නවා. හිතාමතා පාඩු කරලා තියෙනවා. හිතාමතා පාඩුවක් හිතාමතා නොකල කළා තිබුණත් ඒකත් වංචාවක්නේ. එක්ක වංචාවක් වෙන්න ඕනේ එහෙම නැත්නම් වංචාවක් නොවි තියෙන්න ඕනේ. ওই දෙක අතරමැදි තත්ත්ව තියෙන විදිහක් නැහැ. ඔබතුමා පිළිගන්නවනේ. එතකොට රජයේ ලෙස පැහැදිලිව විදුලි බල ඇමතිතුමත් නියෝජ්‍ය ඇමතිතුමත් අපි දෙන්නත් මෙතන කියන්නේ වංචාවක් වෙලා නැහැ ස්ථිරයි. ඒක හිතාමතා කරලත් නැහැ නොහිතා චේතනාවෙන් තොරව සිදු වෙලත් නැහැ. දැන් අනේ කරුණාකර ලෝක ගන්න එපා. නෑ මේ අහන ප්‍රශ්න උත්තර දුන්නේ නැහැ නේ.
පාඩු වෙලා නැද්ද? පාඩු වෙලා නැහැ, වංචාවක් වෙලා නැහැ. එතකොට මේ ඔය ඉතින් පාඩු වෙලාද නැද්ද කියනක ඔබතුමාට දැන් කියන්න බෑනේ. ඇයි බැරි? ආයතනයක අලාභය පාඩුව එහෙම එක මාසෙකින් කියන්න බෑනේ. ඇයි බැරි? වැඩි කිරීම කියන එක එක මාසක පාඩුව අලාභය මත කරන දෙයක් නෙමෙයි. මං කියන මෙතන බිල්ලම වනපා කියලා මේක නෑ බිල්ලෙක් නෙමෙයි. පාඩුව කියන්නේ දැන් මෙතන බිල්ලෙක් නෙමෙයි. කියන්නේ දැන් මේ ඩීසල් වලින් ජනනය කරනකොට අමතර පිරිවැයක් යනවා මෙතන කියන්නේ. වෙන මොකක් හරි දෙයකින් ඒක කලමනාකරණය කරන. මොකෙන්ද කලමනාකරණය කරන්නේ? ඒක පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන්න. මොකෙන්ද කලමනාකරණය? මේ ප්‍රශ්නේ මොකද කරන්නේ? සම්වත් විදුලි බල මණ්ඩලය නෑ මේ ප්‍රශ්නේ මොකද කරන්නේ? මේ පත්තරේ දෙන එකට. ඔව් පත්තරේ තියෙන ප්‍රශ්න වලට නම් පත්තරේ තියෙන ප්‍රශ්න වලට නැව් 38ක් එන්න ඕන එක නැව් 3යි ඇවිල්ලා තියෙන්නේ ඒකෙත් දෙකක් ක්වොලිටි ෆේල්. දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? මෙහෙම කරමුකෝ. ස්ථීරවම වංචාවක් වෙලා නැහැ. ඔබතුමාලා ඔය බිල්ල මවන එක නවත්තන්න මොකද පළවෙනි වටේදීත් ඔබතුමා කිව්වා විදුලි බිල වැඩි වෙන්න නියමිතයි කියලා. කරුණා කරලා. ඔව් ඉල්ලුවානේ. ඕගොල්ලෝ ඉල්ලලා PUCSL එක නෑ කිව්වා. PUCSL එක ප්‍රතික්ෂේප කරා. ඉල්ලුවේ නැද්ද? හරිද? නියමිතයි නෙවෙයි ඉල්ලුවා. විදුලි බිල වැඩි කිරීමක් ගැන දැනුත් ඔබතුමා පළවෙනි වටේදී ඉල්ලුවා. හරිද? වැඩි වෙලා නැහැ නේ. වැඩි වෙලා නැත්තේ අපි ඔක්කොම PUCSL එකට ගිහිල්ලා සාක්ෂි දුන්න වැඩි කරන්න එපා කියලා මේ කරුණු වැඩි තියෙනවා. ඕකේ. මාත්‍ය තමයි ලංකාවේ විදුලි බිල වැඩි කළේ නැත්තේ. අනාගතයේදී වැඩි වුණ නැත්නම් ඒත් පුබුදු ජාගරණ. ඕගොල්ලෝ ඉල්ලුවානේ වැඩි කරන්න. නිසා තමයි වැඩි නොවෙන්නේ. හරි. ආයතන වැඩ කරන විදි තියෙනවා ඒක කියන ප්‍රතිපක්ෂල කලබල. තවත් ඔය වගේ කරුණු කියන එකේ මම හිතන්නේ අපරාධ මේ ගුවන් කාලේ නාස්ති වෙන්නේ. ඊළඟට මේ ලසන්තල ගේවන්න මගේ හිතවත් മന്ത്രിතුමා හිටපු ඇමතිතුමාගේ කතාවේදී මම හිතන්නේ එතුමා මේ දැනුවත්ව ඒක කියලා මම හිතන්නේ එතුමාට ලැබුණු තොරතුරු වල අසම්පූර්ණතාවක් වෙන්න ඇති. හිටපු ඇමතිතුමනි ඔබතුමා පෙන්නපු ප්‍රකාශනයේ ඔබතුමා බරපතල චෝදනාවක් කළේ. ඒක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අයිතිකරුවෙක් නැහැ. ඔබතුමා මීට පෙර ලංකාවේ සිදු කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරගෙන දවල පත්‍රිකාවේ සිට චන්ද්‍රිකා මැතිණියගේ කාලේ සිදු වෙච්ච ප්‍රතිසංස්කරණ ඊළඟට 2019 2023 ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරමින් එහි අයිතිකරුවෝ හිටියා. නමුත් මේකට අයිතිකරුවෙක් නැහැ කියලා බරපතල චෝදනාවක් නෙගුවනේ. ඔබතුමා වගේම පාර්ලිමේන්තුවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අයවැය විවාදයේදීත් මෑතක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තිබ්බු පාර්ලිමේන්තු විවාදයේදීත් විපක්ෂ මන්ත්‍රීවරු ඔය චෝදනාව එල්ල කරා. මොකද මං ඉන්නේ මගේ පාර්ලිමේන්තු ආසනයේ තියෙන්නේ විපක්ෂයේ පැත්තේ මට ඉදිරි පෙළ හිටපු මන්ත්‍රීවරයෙකුත් ඔය යෝජනාව කළා. මම මේ මගේ අතේ තිබුණු කරුණු දුන්නා මේ විපක්ෂ මන්ත්‍රීතුමාට. මේ තියෙන්නේ හිටපු ඇමතිතුමනි අධ්‍යාපන අමාත්‍යාංශ මම කරුණාකරලා මේකේ මේ ඉල්ලනවා සමීප දසුණක් දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔබතුමා වගේම පහුගිය වසරේ සිට මේ පළ කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා. මේ බලන්න මේකේ 37 වෙනි පිටුව මම හිතන්නේ ඔබතුමා ළඟත් තියෙන්නේ මේක. ඔබතුමා හිතාමතා කරුණු විකෘති කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හිටපු ගරු කටයුතු ඇමති කෙනෙක් නිසා මේ තියෙන්නේ 37 වෙනි පිටුවේ ඇමනුම් දායකත්ව ලයිස්තුව. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මහාචාර්යවරු 4ක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ආචාර්ය මහාචාර්යවරු ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනයේ මේකට සම්බන්ධ වෙච්ච සමාජිකයන් ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සමාජිකයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තෘතීය හා වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයේ ලෙස මේකට සම්බන්ධ වෙච්ච ප්‍රාමාණිකයන් 143ක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආකස්මික නෑ. ඒ කියන්නේ හීනෙන් එකපාරට රෑ අධ්‍යාපන ඇමති හරිනි සහෝදරයට හිතෙනවා හෙට උදේ මං අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා නැගිටලා එකපාරට නිින්දෙන් අවදි වෙලා ඇවිල්ලා අධ්‍යාපන ලේකම්තුමාක් එකතු වෙලා හදපු ප්‍රතිසංස්කරණයක් නෙමෙයි මේ තියෙන්නේ. 2019 සිට ඉදිරිපත් කරපු ජාතික ජනබලවේගයේ මැතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මත පදනම් වෙලා 2024 දී මේක ජනතාව සම්මත කළ අධ්‍යාපන අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා 10 වෙනි පිටුවේ සිට තියෙන ඒ මත පදනම් වෙලා රටටම ගැළපෙන ලෙස හදපු විද්වතුන් 143 දෙනෙකුගේ නම් තියෙනවා. හිටපු ඇමතිතුමනි මේ නම් ටික තියෙනවා. එතකොට මම දන්නේ නැහැ ඔබතුමාට ඒ තොරතුරු ටික අසම්පූර්ණව ලැබුණේ ඇයි කියලා හිතාමතා ඔබතුමාව නොමග යවන්න උත්සාහ කළාද කියන කාරණාව. ඊළඟ කාරණාව තමයි ලසන්ත අලගේවන් හිටපු ඇමතිතුමාගේ කතාවේදී කිව්වා 2020 සහ 23 ප්‍රතිසංස්කරණ සිදු කළා කියලා. වාර්තා හැදුවා. ඔව් වාර්තා හැදුවා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂට සිදු වුණා ජනාධිපති ලෙස නියෝගයක් සිදු කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත දැනුම් දිනතුරු සිදු කරන්න එපා කියලා. අන්තිම අවුරුදු ඔබතුමා කිව්ව විදිහටම 2015 වෙන් පස්සේ පහුගිය අවුරුදු 10 මෙරට පාලනය කරපු කිසිම ආණ්ඩුවකට නායකයෙකුට අධ්‍යාපන ඇමති කෙනෙකුට කෂේරුකාවක් තිබුණේ නැහැ, එඩිතරකමක් තිබුණේ නැහැ, පිටකොන්දක් තිබුණේ නැහැ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අත ගන්න.
කෝ 3-2ක බලයක් ගත්තකෝ ගෝඨාභය රාජපක්ෂ කළාද? කළේ නැහැ. අකුල ගත්තා. බය වුණා. එහෙම ශක්්‍යතාවක්, ධාරිතාවක්, හැකියාවක් තිබුණේ නැහැ. දැන් මේ එළියට ඉඳලා විවේචනය කරන පක්ෂ රාශියක් ඉන්නවනේ. කතරගම ගිහිල්ලා පොල් ගහන ලොකු සෙට් එකක් ඉන්නවනේ. දේව කන්නලව් කරන ලොකු සෙට් එකක් ඉන්නවනේ. කළේ නැහැ. කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙලා නැද්ද? නෑ මම කිව්වේ ගෝඨාගේ කාලේ. ගෝඨාගේ කාලේ මම ඒක ස්පෙෂල් කරලා කිව්වා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ වූ බවත් ඔබතුමා කිව්ව ලෙසම නිදහසින් පසු මේ දක්වා සිද්ධ වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යම් යම් සාධනීය ලක්ෂණ තියෙන බවත් ඕනෑම කෙනෙකුට ඒක පිළිගන්න පුළුවනි. මෙතෙක් කල මේ අන්තිම අවුරුදු 10 ඔබතුමා කිව්වනේ 2015 සිට ආපු විෂය නිර්දේශය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක වෙනස් කරන්න තිබුණේ මීට පෙර. නමුත් කළේ නෑ මෙතන. 2020 21 22 රටේ තිබුණු තත්ත්වයේ කොරෝනා වසංගතයට අවුරුදු කිහිපයක් වහලා ආර්ථික පරිಸ್ಥಿತಿ 2020 21 22 23 දිගටම සිද්ධ වුණේ නැහැ කියන එක අලුත් දෙයක් නෙමෙයි. අලුත් දෙයක් නෙමෙයි. ඒක තමයි. පාසල් තිබුණෙත් නැහැනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනකොට රාජ්‍ය කාර්යාලය වහලා ඉස්කෝල වහලා තේරම වහලා තිබුණේ. එතකොට ඒගොල්ලෝ කළේ නැහැ. එතකොට මේ ජාතික ජන බලවේග රජය ඇත්තටම චතුර රජයක් අරගෙන පාරවල් ටික හදලා, බෝක්කු ටික හදලා, පිට්ටනි ටික හදලා, නැව් නැතත් වරායන් ටික හදලා, සිග්නල් නැතත් ලොකු කුළුණු හදලා ඒ වගේ භෞතික සංවර්ධනය කරගෙන යන්න හරි ලේසි. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ එහෙම ගොඩනැගිලි ගඩොල් සිමෙන්ති වැලි කළුගල් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි. මේ රටේ අනාගත පරම්පරාව අපේ දරුවෝ මේ වැඩසටහන දෙරණ වැඩසටහන නරඹන සුවහසක් ආදරණීය අම්මගේ තාත්තගේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දුර තුඩුව දක්වා ඉන්න වැඩ අපේ මේ දෙමව්පියන්ගේ දරුවොත් එක්ක කරන ගනුදෙනුව. ඒ නිසා තමයි මේ බැරහැරුම් දෙයට මීට පෙර රජයන් අත ගැහුවේ නැත්තේ. නමුත් ජාතික ජන බලවේග රජය අත ගහලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ස්ථීරවම මේ ටික ක්‍රියාත්මක කරගෙන යනවා. අර කිව්ව චෝදනත් මම ප්‍රතික්ෂේප කරනවා. මේ මෑතක මේ අපේ පුබුදු මහත්තයා දකින්න නැතුව ඇති ෆූට් එක ඇවිල්ලා ජනාධිපතිතුමත් එක්ක අන්ඩෝ සහෝදරයත් එක්ක සාකච්ඡා කළා. මේ ඔක්කොම උනාට පස්සේ ගුරු සංවිධානත් එක්ක ඒක ඔබතුමා කිව්වේ නැහැ. ඔබතුමා කිව්වේ ෆූට් එකට සාකච්ඡාවක් දුන්නෙම නැහැ. නෑ දුන්නේ. සාකච්ඡාවක් දුන්නා. ඊට පස්සේ වැඩි වුණා. ගුරු සංගම් එක්ක සාකච්ඡා කළා. ගුරු සංගම් එක්ක සාකච්ඡා කළා. ඔය සියලු දේවල් එක්ක තමයි ප්‍රශ්නයක් අහන්න. මේ දැන් මේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ උපාලි සේදර කමිටුව විසින් හදපු වාර්තාව. ඒක කරගන්න බැරි වුණේ කශේරුකාවක් නොතිබිච්ච නිසාද ඒකට එරෙහිව දැවන්ත විරෝධයක් ආපු නිසාද? මේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ National Education Policy Framework. ඒවා බැරි වුණේ මේ මං හිතන්නේ දැවන්ත විරෝධයක් ආවා ඒවට විරුද්ධව. ඒවට විරෝධයක් ආවනේ. ඔව්. ඒකට මට පුදුම කියන්නේ ලසන්ත අලගියවන හිටපු ඇමතිතුමත් ඔළුව වරනවා. එතුමා ඒ රජය නියෝජනය කරපු ඇමති කෙනෙක් විදිහට විරෝධයක් ආපු නිසා තමයි නවත්තගත්තේ කියලා එතුමත් ඔළුව වනනවා. ඉතින් කොවිඩ් නිසා නේ. ඔව් කොවිඩ් නිසා නෙමෙයි. එතකොට මට කියන්න අවසර දෙන්න මේ සියලු දේවල් එක්ක අපට අමතක කරන්න බැහැනේ මාස දෙකකට කලින් ආපු දිත්තාසුලි කුණාටුව. දිත්තාසුලි කුණාටුවදී ජනාධිපති අනුර සහෝදරයා ඉතිහාසයේ පළවෙනි වතාවට විශාල පොදු ජනතාවට විශාල ගෙවීම් ප්‍රමාණයක් ආපදා දීමනා ප්‍රමාණයක් ගෙවනකොට මේ මහත්තුරු ටික කිව්වේ කොහොමද? ඕව නම් ගෙවන්නේ නැහැ. ඔය කිව්වට දෙන්නේ නැහැ. 150 දෙන්නේ නැහැ. 100 දෙන්නේ නැහැ කියලා. කාලය අවසන්. ඔව්. මගේ ළඟ තියෙනවා මේ වෙනකොට පහුගිය ජනවාරි 16 වෙනිදා වෙනකොට තියෙන සංඛ්‍යා ලේඛන රුපියල් 25000 දීමනාව ඉල්ලුම් කරලා තියෙන ප්‍රමාණය ලංකාවෙම 442000යි මේ වෙනකොට ගෙවලා තියෙනවා 430000කට ගෙවීම් ප්‍රතිශතයේ 97යි. ඊළඟට රුපියල් 50000 දීමනාව ඉල්ලුම් කරලා තියෙන ප්‍රමාණය 161000යි ගෙවලා තියෙන 111000කට ප්‍රතිශතයේ 68යි. මේ විදිහටම සියලුම ගෙවීම් ප්‍රමාණ සමස්ත ලංකාවෙම කරගෙන යනවා. ඒ වගේම තමයි දැන් බුදුජාගෘත සහෝදරයා මේ සංවේදී කතාවක් මතු කරා ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන්. ඉතිහාසයේ පළවෙනි වතාවට පුබුදු මහත්මයා මේ ජනවාරි 1 වෙනිදා ගුරු ශ්‍රේණි 16කගේ වැටුප රුපියල් ලක්ෂයට වැඩි වුණා. අංක 6කින් වැටුප් ගන්න වෘත්තියක් බවට ගුරු වෘත්තිය පත් කළා. ලබන අවුරුද්දේ 2027 ජනවාරි 1 වෙනිදා වෙනකොට ගුරු ශ්‍රේණි වැටුප් තල 25කගේ වැටුප රුපියල් ලක්ෂයට වඩා වැඩි වෙනවා. අපේ පොරොන්දුවක් දුන්නා ගුරු සේවය ඉහළම වැටුප් තරන ශ්‍රේවයක් බවට වෘත්තියක් බවට ලංකාවේ පත් කරනවා කියලා කරලා තියෙනවා. කිව්වා කළා ජාතික ජන බලවේගය එහෙමයි.